හයි යාළුවනේ දැන් මම ඉන්නේ මේ පස්යාල හරියේදී පොඩ්ඩක් බ්ලොක් එක වැඩි ඒක නිසා දැන් ඇත්තටම අද මම ගෙදර යන කියන්නේ ඊයේ හවස ආපු ගමන් මේ පැත්තට හයර් කීපයක් ආවා ඒ ගාම්ම දැන් මම ගෙදර යන්න තමයි අද ආවේ මේ පැත්තේ නම් හයර් අරගෙන ආවේ මේ පැත්ත කියන්නේ කඩවත පැත්තේ නම් කෑගල්ල පැත්තට තියෙන හයර් තමයි දිගටම අරගෙන ආවේ මේ අනිත් හයර් ගන්න නැතුව ඉතින් මට දැන් මම කලින් දැම්මනේ වීඩියෝ එක ට්‍රිවිල් එක හදන එක රිපෙයාර් කරන එක හදන එක ඒ දේවල් ගැන ඊට පස්සේ මට තේරිච්ච දේ තමයි දැන් මම දැන් ට්‍රිවිල් එක හදන එක දැම්මට හැමෝටම නිකන් හිතේ ප්‍රශ්නයක් වගේ ඇති ට්‍රිවිල් එක මොනවා වෙලාවද ගිනි ගන්න නැත්තේ කියලා මට ඒක තේරුණා එක්කෙනෙක් අහලත් තිබුණා මේ පස්සේ දැන් මට හිතුණා ඒක ගැනත් පොඩි විස්තරයක් එක්ක වීඩියෝ එකක් දැම්මොත් හොඳයි කියලා මොකද මගේ channel එකේ මම මේ මගේ දේවල් වලත් එක්ක බෙදා ගන්න එක කරන්නේ මගේ මේ වෙලාවේ තියෙන සිටුේෂන් එක ඉතින් මම ඒක ගැනත් පොඩි විස්තරයක් කියන්නම් ට්‍රිවිල් එක කියන්නේ මගේ කලින් අර පික්මි දුවන වීඩියෝ එකක් තියෙනවා නුවර ඒකේ ඒ ට්‍රිවිල් එක නෙමෙයි ඇත්තටම මේ ඒ ට්‍රිවිල් එක නෙමෙයි ඒක විකුණුවා මම විකුණලා ඊට පස්සේ පික්මි ෆුඩ් දිව්වා ඒකෙත් මම වීඩියෝ දැම්මා channel එකට ඒ channel එක නම් නැති වුණා මොකක් හරි AI වල රූල් මොකක් හරි ප්‍රශ්නයක් ඉඳලා හරි ඒ වගේම වැඩක් නැහැ දැන් මම කියාගෙන ආවේ ට්‍රිවිල් එක ඇත්තටම ගිනි ගත්තේ මෙහෙමයි මේ ට්‍රිවිල් එක අපි ගත්තේ ගම්පොලි නෙමෙයි ගලගෙදරින් සෝරි සමාවෙන්න ඕනේ ගලගෙදරින් ගත්තේ ඉතින් ගලගෙදරින් අරගෙන ගෙනල්ලා දවස් 3ක් විතර ගියේ දවස් 3කින් විතර පස්සේ ට්‍රිවිල් එක හොඳට තිබ්බා කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ ඊට පස්සේ නිකන් පොඩි පෙට්‍රල් මිස් එකක් හරි කරන්ට් මිස් එකක් හරි තිබ්බනේ ඒක ඇත්තටම පෙට්‍රල් මිස් එකක් තිබිලා තියෙන්නේ ඊට පස්සේ මේ ඒක මම හදන්න ගියා ගෑරේජ් එකට නම ගම කියන්නේ නැති වෙනම් මොකද නිකන් අමනුස්සකම් තියෙන මිනිස්සු ගෑරේජ් කරාට අමනුස්සකම් තියෙන මිනිස්සු හයර් දුවන්නේ නැහනේ ඒක නිසා මම නම ගම කියන්නේ නැතුව ඉන්නම් මේ දන්න අය නම් දන්නවා ඉතින් මේ ඉතින් ඒ ගෑරේජ් එකට ගියා ඊට පස්සේ හැදුවා හදලා කොහොම හරි රුපියල් ඔක්කොම වියදම රුපියල් 6000 ගානක වගේ බිලක් තිබ්බා ඊට පස්සේ මම එතනින් රුපියල් 1000ක් දුන්නා 1000ක් දීලා ඉතුරු ගාන පස්සේ දෙන්නම් කියලා ට්‍රිවිල් එක අරගෙන ආවා ඊට පස්සේ එදාම ටවුන් ගියා තෙල් ගහන්න ඒ දවස්වල ටිකක් පොලිම මේ පොලිම ඉඳලා තෙල් ගහගත්තා තෙල් ගහගෙන ආයෙ ස්ටාර්ට් කරාට පස්සේ ආයෙමත් ස්ටාර්ට් වෙන්නේ නැහැ මිස් කරනවා ඊට පස්සේ මම කෝල් කළා ටවුන් එකට ගෙන්නගෙන සල්ලි වලට හයර එක නම් මම දිනා නිකන් නෙමෙයි ටවුන් එකට ගෙන්න ගන්නේ ටවුන් එකට ගෙන්නගෙන ටවුන් එකේදීත් හදලා වැළුවා ඊට පස්සේ ආයෙමත් ගෑරේජ් එකට ගිහලා ආයෙමත් හදුවා ඊට පස්සේ මොකක් හරි දැම්මා මොකක් හරි කෑල්ලක් ඊට පස්සේ ඒ වගේ ගානක් එකතු කරලා 7000 ගානක් හරි කොහොම ගානක් තිබුණා බැලන්ස් එක ඊට පස්සේ කොහොම හරි ආයෙමත් මං ගෙදර ගියා ගෙදර ගිහිල්ලා හවස් වෙද්දී අපි මේ පොඩි පුතා ඒ දවස්වල අවුරුදු උත්සවයේ නැටුමක් පුරුදුනා ඒකට පුතාව පොඩි පුතා කියන්නේ ලොකු පුතා දැන් මේ ඊට පස්සේ යාව ගිහින් දාන්න එක ගියා ඒ වෙලාවේදී ආයෙමත් ස්ටාර්ට් වෙන්නේ නැතුව ගියා. ඉතින් දැන් මම මෙච්චර වියදමක් කළා මෙච්චර කීප සැරයක් හදලා එහෙම කළා ආයෙමත් ස්ටාර්ට් වෙන්නේ නැතුව ගියා. ඊළඟට මට දැන් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම එයාට ඒ අදාළ බාසුන්නේ පුතා වැඩ දන්නවා ටික. මම ඉතින් අර පොඩි කෙනෙක් ඉඳලා එයා හොඳ ඇති කියන එකෙන් තමයි වැඩි කරේ. මෙතෙන්ට යාළුවනේ මම ජීවිතේ දැක්කමයි මෙහෙම දෙයක්. ඉන්න බලන්න ඔයාලට පෙන්වන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. පූසෙක් බඳ ජීවිතේ දැක්කමයි පූසෙක් ලණුවක් දාලා ගැට ගහගෙන ඉන්නවා. පූසෙක් ලණුවක් දාලා ගැට ගහගෙන මේ ඇවිදින්නේ කෙනා මං ජීවිතේ පළවෙනි වතාවට එහෙම දෙයක් දැක්කේ ඔයාලා දැකලා තියෙන්නේ. මං ජීවිතේ පළවෙනි වතාවට තමයි දැක්කේ පූසෙක්ව මේ ලණුවකින් ගැට ගහලා ඇවිදින්නේ කෙනා.
ඒක වීඩියෝ කරගන්න බැරුණා හරිනේ නේ වීඩියෝ කරන එක එතකොට ඒගොල්ලෝ වැටෙනවනේ ඒකින්ද ඒකට ඊට පස්සේ මම දැන් වාහනේ හදලා ඔක්කොම කරලා ඊට පස්සේ ආයෙත් මිස් කරන්න ගත්තා ඊට පස්සේ මම කෝල් එකක් දීලා කිව්වා මෙහෙමයි එහෙනම් හවස් වෙලාවක ගෙදර දිහාට එන්න ගෙදර දිහාට එන්න ඇවිල්ලා වීල් එක බලමු ආයෙ දැන් අරන් එන්න විදියකුත් නැහැ ස්ටාර්ට් වෙන්නේ නැහැ කියලා ඊට පස්සේ කොහොම හරි ටිකක් වෙලා ගිහිල්ලා ටිකක් හවස් වුණා ඊට පස්සේ මම ආයෙමත් කෝල් එකක් දීලා බැලුවා එනවද මොකද කියලා ඊට පස්සේ ගියා වැඩ වැඩි කියලා ඊට පස්සේ ටිකක් රෑ වුණා ගොඩක් මම හිතන්නේ 11:00 12 විතර වුණා ඊට පස්සේ මං කිව්වා එහෙනම් අද ඕනේ නැහැ අද නැතුව එහෙනම් දවාලක අපි හදමු කියලා කිව්වා හෙට හරි දවාලක හදමු කියලා මං එයාට කිව්වා ඊට පස්සේ එයා කිව්වා නෑ එහෙම බෑ දැන් හිට අනිද්දා අවුරුදු වැඩ තියෙනවා අවුරුදු වැඩ තියෙන නිසා අදම හදමු කියලා කිව්වා මං ඒත් හිතුවේ නෑ ඊට අපි නිදාගත්තා ගෙදර. කියන්නේ ගෙදර කට්ටිය කාලා බීලා ඔක්කොම වෙලා නිදාගත්තා ඊට පස්සේ 12:00 විතර කෝල් එකක් ගත්තා. කෝල් එකක් අරගෙන කිව්වා මෙහෙමයි මං ඇවිල්ලා ඉන්නේ ගේ ළඟ ඉන්නේ කියලා. ඊට පස්සේ මම ඔන්න ගිහිල්ලා බැලුවා. වීඩියෝ එකක් කරන්න ගත්තොත් යාළුවනේ මාර බාධක ගොඩක් එන්නේ. කෝල් එකක් හරියනවනේ. වෙන තමයි මම මේ නිකෝඩවත් කෝල් එකක් එන්නේ මට නිකන් හරි කෝල් එකක් එනවා. එයාටෙල් එකෙන් හරි. මේ ඊට පස්සේ මමත් දැන් රෑ වෙලා නිදිමතේ මමත් නිදාගෙන හිටියේ ඊට පස්සේ ඇහැරලා ගියා. ගිහලා ඔන්න පල්ලෙහා වෙන කොල්ලෙක් ගෙදර තිබ්බ ට්‍රීවිල් එක. ඊට පස්සේ ගිහිල්ලා ස්ටාර්ට් කරලා එතෙන්දී ඒ බාසුන්නේගේ පුතා ස්ටාර්ට් කරගෙන අපේ ගේ ළඟට අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා ඊට පස්සේ එයාලා අර දෙවනි පාර දැම්මනේ බෝතල් කොයිල් එක හරි මොකක් හරි. ඒක දැම්මට ඒකේ අවුලක් තිබිලා නැහැලු. හරිද? ඒකේ අවුලක් තිබිලා නැහැ කියලා ඊට පස්සේ මට මමත් කිව්වා දැන් ඒක අවුලක් තිබ්බනම් දැන් ආයෙ මිස් කරන්න දෙයක් නැහැ නේ කියලා. ඊට පස්සේ ගා ආයෙක තමයි එහෙනම් පරණ තිබ්බ එක දාමු කියලා. ඒකේ ගාන අඩු කරන්නම් කියලා ඔන්නෝම කියලා පරණ තිබ්බ එක අරන් එනකල් එයා නැවතුවා අපේ ගේ ළඟ. ඊට පස්සේ මම පරණ තිබ්බ එක අරගෙන ඇවිල්ලා අන්න එතෙන්දි තමයි ඊට පස්සේ එයා ඒ එන්ජින් එකේ දොර ඇරියා. දොර ඇරලා මොනවා හරි කරමින් හිටියේ. මට කිව්වා ඉස්සරහට ගිහලා ස්ටාර්ට් කරන්න කියලා. ඊට පස්සේ ස්ටාර්ට් කරද්දිම එකපාරට ගිනි ගත්තා. ගිනි ගත්තා කියන්නේ මම දන්නේ නැහැ ගිනි ගත්තා කියලා. ඒ පුතා කෑ ගැහුවා. කෑ ගහද්දි මම පිටිපස්සේ දුවනදී යාගේ ඇඟිල්ලක් කොහොම ගින්දර ඇඟිල්ලක. ඩක්කාලා ඊට පස්සේ මම එතෙන් දුවලා ගිහලා පොරගේ අතල්ගත්තා. අතල්ගෙන ඒක නිමු ආවොයිමයි. මැද්දේම ඊට පස්සේ කිව්වා මේකට මොකද කරන්න බං කියලා. බලද්දි ඉවරයි ඇවිල්නවා. ඇවිලිනවා කියන්නේ මේ ඒක මට තේරුණෙත් නෑ. හරිද? ඇත්තටම අපිට ඒ වෙලාවේ මොකක් හරි ක්‍රමයකින් මොකක් හරි ලීයක් හරි යොදාගෙන පෙට්‍රල් ටැංකියේ බට දෙක සයිඩ් එකකට වගේ කරගන්න හරි මොකක් හරි කරගන්න තිබ්බනම් මං හිතනවා ඒක පොඩ්ඩක් බේරගන්න තිබ්බා කියලා. මොකද මේ ඉස්සරෝම ඇවිලිලා තිබ්බේ කාබුලේටරේ තමයි ඉස්සෙල්ලම ගිනි ගත්තේ. ඊට පස්සේ අපි එතන බාල්දියක් තිබ්බා. ඊට පස්සේ වැලි තිබ්බා බිම. වැලි ගොඩක්. ඒකෙන් ඊට පස්සේ වැලි ගහුවා. වැලි ගහලා නිවෙන්න ඔන්න මෙන්න එනකොට තමයි පෙට්‍රල් ටැංකිය උණු වෙලා වගේ වෙලා ඒක පෙට්‍රල් ටික ඔක්කොම හැලුණා. ඊට පස්සේ නිවන්න හම්බුන්නේ නැහැ. ඊට පස්සේ වතුර ගහ වැලි ගහ කොහොමද නිවා ගත්තා. ඇත්තට මේ පුතත් උදව් කරා නිවන්න. ඊට පස්සේ එයාත් කිව්වා මෙහෙමයි ටෙන්ට් එකක් ගහලා දෙන්නම් කිව්වා. ඊට පස්සේ බඩු ටික එයාලට වැටෙන ගණන් වලටම දාලා හදලා දෙන්නම් කියලා කිව්වා. ඊට පස්සේ වැඩ කුලිය ඕනේ නැහැ කිව්වා. ඒ වොයිස් රෙකෝඩ් එකමත් මම ළඟ තියෙනවා. ඒ කියන්නේ මේ ඊට පස්සේ ඒ ට්‍රීවිල් එකේ සම්බන්ධ මම තව දේවල් කීපයක්ම කියන්නම්. ඊට පස්සේ ඉන්ෂුරන්ස් එකට කතා කරාට පස්සේ ඉන්ෂුරන්ස් එකෙන් කිව්වා මේ වීඩියෝ එක ඔයාලටත් අනිවාර්යෙන් වැදගත් වෙයි. හදිසිය හරි ගිනි ගැනීමක් වුණොත් වාහනයක් කොහොමද අපි දේවල් ටික හරියට බැලන්ස් කරගන්න මැනේජ් කරගන්න කියලා. ගිනි ගත්ත වෙලාවෙදිම මම කරේ කෝල් කරපු ඉන්ෂුරන්ස් එකට කෝල් කරාට පස්සේ කිව්වා පොලිසියට කෝල් කරලා පොලිස් රිපෝට් එකක් හරි මොකක් හරි එහෙම එකක් අරගෙන ඊට පස්සේ පැමිණිල්ල එහෙම විස්තරයක් කිව්වේ නෑ පැමිණිල්ල කොපියක් එහෙම කියලා. හරිද?
කිව්වේ පොලිස් වාර්තාවක් ඕන කියලා. ඊට පස්සේ මම දැන් ඊට පස්සේ පොලිසියට කතා කරා. පොලිසිය කියන්නේ ඉතින් මරු පොලිසිය ගැන කියන්න හොඳ නැහැ. ඒ වුණාට පොලිසිය සුපිරි. ඊට පස්සේ පොලිසියෙන් කතා කරලා ඇහුවා එන පාර අහගත්තා. හැරෙන විදිහ අනම්මනම් ඔක්කොම අහගත්තා. අහගෙන ඊට පස්සේ හරි කියලා තිබ්බා. තියලා ඊට පස්සේ ඔන්න දැන් පොලිසියෙන් කිසිම සද්දයක් බද්දයක් නැහැ. ගිනි ගත්තා. ඊට පස්සේ අර ළමයාටත් ඊට පස්සේ දැන් ඇත්තට ළමයා කියලා මම ඒ වෙලාවේ හිතුවේ දැන් අවුරුදු 17ක් හරි 18ක් හරිනේ. පොඩි වයසනේ. දැන් මට අවුරුදු 30යිනේ. ඒ වුණාට ඉතින් නිකන් අර සත්තු කරන වැඩ තමයි කරන්නේ. මේ ඊට පස්සේ එයාටත් අපි ගෙදර යන්න කිව්වා. කවන්නේ අපි ඒක පස්සේ මොනවා හරි බලමු දැන් රෑ වෙලා. කියලා කොහොමත් මම එදා හදන්න හිටියේ නෑ ඇත්තටම ට්‍රීවිල් එක. මම ඒ මල්ලිටත් කිව්වේ අද මල්ලිනේ පුතා ඒ උදාලත් කිව්වේ අද නැතුව අපි දවල් වරුවක හදමු කියලා. කොහොම හරි ඒක වෙන්න තියෙන දේ වුණා. ඒ වුණාට මේ ඊළඟට උනේ දැන් ඉදිරියට මම කියන්නේ ඔන්න ඔය විදිහට තමයි ගිනි ගත්තේ. ගිනි අරගෙන ඊට පස්සේ දැන් ඉන්ෂුරන්ස් එකයි පොලිසියයි සම්බන්ධයෙන් කොහොමද කරන්න කියලා කිව්වොත් ඒ වැඩ ටික කරගන්නේ කොහොමද කියලා මම ඔයාලට නිකන් පොඩි විස්තරයක් දෙන්නම්. ඔයාලට ඒක අනිවාර්යෙන් වැදගත් ඒ කොහොම මොන වගේ දෙයකදී හරි ගිනිගත් වාහනයක් තියෙන කෙනෙක්ට ඒ කියන්නේ ගිනිගත්තොත් ඔයාගේ යාළුවෙක්ගයක් හරි උදව්වක් හරි දෙන්න වැදගත් වෙයි. ඉස්සරවම පොලිසියට කතා කරන්න ඕනේ. පොලිසියට කතා කරාම හරිනම් ඒගොල්ලෝ එන්න ඕනේ බලන්න. එන්න ඕනෙලු. හරිද? හැබැයි එහෙම එන්නේ නැහැ. රෑ වෙලා කතා කරාම උන් නිකන් කම්මැලි වගේ එන්නේ නැහැ. ඉතින් අර පාන්දර තිස්සේනේ. ඒ ගෑලා ජොබ් එක උනාට ඉතින් එහෙම මම දන්නේ නැහැ ජොබ් එක උනාට ජොබ් එක මතක නැතුව ඇති සමහරට. නිදි මතර වෙන්නේ නැති. මේ කොහොම හරි එහෙම තමයි පොලිසිය අයම කිව්වේ. එයාලා ඇවිල්ලා බලන්න ඕනේ හරිනම් ඒ වුණාට එයාලා ගැන එයාලම වැරදි කියනවා. ඉතින් අපි කොහොමද මොකවත් කියන්නේ ඔයාලට. මේ ඊට පස්සේ කොහොම හරි ඉන්ෂුරන්ස් එකට කතා කරා. ඊට පස්සේ ඉන්ෂුරන්ස් එකෙන් පහුවදා උදේ ආව බලන්න. පහුවදා උදේ ඇවිල්ලා බලලා කොහොම හරි ඒගොල්ලෝ නම් හැබැයි ඒ බලන්න ආපු කෙනා කිව්වා මෙහෙමයි මේකේ සෑහෙන ප්‍රමාණයක් කැපෙනවා. මේ ඔක්කොම ඔයාලට හම්බෙන්නේ නැහැ කියලා කිව්වා. කවුද මන්ද එක්කෙනෙක් කපනවා කියලා කිව්වා. එයාම තමයි කැපුවේ ඉතින්. ඉන්ෂුරන්ස් එකෙන්ම තමයි මේ වැඩේ කරේ. එයා ඒ බලන්න ආපු කෙනාම කරේ. ඉතින් ඒක නිකන් පස්සේ නිකන් ඕවා නිකන් මේ අපි රවට්ටන්න හදපු දේවල්. ඊට පස්සේ ඉන්ෂුරන්ස් එකේ නමත් කියන්න නැතුව ඉන්න. හරි නෑනේ. කීයක් හරි දුන්නා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි වැඩි උනේ. ඊට පස්සේ දැන් ඔක කල් යන්න හේතුව මොකක්ද දන්නවද? දැන් ඉන්ෂුරන්ස් එකට උමනා ඩොකියුමන්ට් අපි බාර දෙනවනේ. බාර දුන්නාම ඒගොල්ලෝ අපිට සජෙස්ට් කරනවා ගෑරේජ් එක කොටේෂන් ගන්න යන. ගොඩක් දුරට ඒ ගෑරේජ් එකත් එක්ක මට නිකන් වටින් පිටින් ආරංචි කරපු දේවලුත් එක්ක ඉන්ෂුරන්ස් බලන්න කෙනාගේ අනම්මනම් තියෙනවා පොඩි කනෙක්ෂන්. එතකොට ඒ කෙනාටත් ගාණක් තියලා තමයි මේ වැඩ ඔක්කොම කතා කරන්නේ. හරිද? ඉතින් මෙහෙම අපි ඩිරෙක්ට්ම ගෑරේජ් එකට ගිහිල්ලා කොටේෂන් එකක් අරගෙන කරනවා කියන්නේ අපේ වැඩේ ටිකක් කල් දානවා. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එකෙන් බලන්න එන කෙනාට ජරාවක් කරේ මේ දීලා කරගන්න තිබ්බන ඇත්තටම වැඩේ ලේසි. හරිද? ඒක මට මේ පස්සේ තමයි පොඩ්ඩක් තේරුනේ. මොකද යාට රුපියල් 5000ක් හරි දුන්නා නම් ඉන්ෂුරන්ස් එක සමහරට සම්පූර්ණ මුදල උනත් පාස් කරන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ බලන්න එන කෙනාට තමයි සම්පූර්ණ සිද්ධාන්තයම තියෙන්නේ. මේවා මෙහෙම කතා කරන්න හොඳ දේවල් දන්නේ. ඒ වුණාට ඉතින් දැන් මගේ වැඩේ ඉවරයි. ඒ වුණාට මේ මෙතනින් එහාට කවුරු හරි වැඩක් කරගන්නවා නම් ඒ කෙනාට හරියට කරගන්න විදිය කියලා දෙන්න ඕනේ. ඉතින් මේ ඊට පස්සේ පොලිසිය මෙහෙමයි සීන් එක. පොලිසියෙන් ඊට පස්සේ මම පොලිසියට කතා කරා. කීප සැරයක් කතා කරා. දැන් මොකද පොලිසියට ට්‍රීවිල් එක අරන් යන්න බෑනේ මචං. දැන් ට්‍රීවිල් එක ගිනි අරන්න තියෙන්නේ. හරිද? ට්‍රීවිල් එක ගිනි අරන් ඒකයි ට්‍රීවිල් එකයි ගිනිගත්ත ට්‍රීවිල් එකයි ගෑරේජ් එකයි නිවපු ඒවායි ඔක්කොම අරන් යන්නද පොලිසියට ගියාන්කෝ. සිද්ධිය පෙන්නන්න. ඊට පස්සේ කතා කරා කීප සැරයක්ම කතා කර ගෙන්න ගන්න හැදුවා ආවේ නෑ. මම මේක නිකන් මෙහෙම කියන එක හොඳයිද දන්නේ. ඉතින් අපි මොන වුණත් පොලිසියට ගරු කරන්නත් ඕනේ. පොලිසිය කියන්නේ අපේ රටේ නීතිය. ඒක සමහර තැන්වලදී ඇත්තටම පොලිසිය මාර විදියට නීති ක්‍රියාත්මක කරනවා. ඒගොල්ලෝ නීතිය පැත්තෙන් ඉහළින්ම ඉන්න තැනක් තමයි මේ මාර්ග ඔය මේ දඩ එහෙම දෙනකොට ආයේ යාලා නීති කියන්නේ
අකුරටම නීති ක්‍රියාත්මක කරන තැන් තියෙනවා. හරි කොහොම හරි ඊට පස්සේ මම ඒකට කෝල් කර බැලුවා හරියන්නේ නැහැ. ඊට පස්සේ පොලිසියට ගියා. පොලිසියට ගිහිල්ලා මං කිව්වා මේ දෙයක් වුණා මේ විස්තරය කිව්වා. කිව්වට පස්සේ අහනවා ඇයි ඔයා ඒ වෙලාවේ ආවේ නැත්තේ පොලිසියට කියලා. ඒ කියන්නේ 12:00යි. එතකොට ගිනි අර ගන්න වෙලාව වෙනකොට 1යි ගානක් වගේ. ඊට පස්සේ මම කෝල් කරානේ මම සාමාන්‍යයෙන් කෝල් එකක් දීලා ගිනි ගත්තා වගේ දෙයක් කිව්වහම ඒගොල්ලෝ අනිත් එක පාරත් අහගත්තා. හරිද? එහෙම දැන් පාර අහගත්තාම ඕනම කෙනෙක්ට හිතෙනවා මේ පාර අහන්නේ එක්ක මේක විසිට් එකකට එන්න හරි මොකක් හරි දෙයකට කියලා හිතෙනවනේ. ඕන පූර්වෙට මම පූර්වෙක් නම් පූර්වෙටවත් හිතෙනවනේ ඒක. ඉතින් මේ ඊට පස්සේ අහනවා ඇයි ආවේ නැත්තේ කියලා. ඉතින් 1යි ගානට පොලිසියට එන්න ඒ වෙලාවේ මම ඇත්තටම මෙච්චර දුර හිතුවේ නෑ. මම හිතුවේ නෑ මනුස්සෙට කරදරයක් වෙලා ඊට පස්සේ ඒක ගැන පොලිසියට දැනුම් දීලා ඊට පස්සේ ආයෙ පොලිසියට එන්නත් ඕනේ කියලා මම එච්චර හිතුවේ නෑ. නිකන් ඒක නිකන් මොකද්ද නිකන් අයිබ්බන්ගේ පියාඩු ගන්නවා වගේ මං හිතුවේ නෑ එච්චර අමාරු වැඩක් වෙයි කියලා. ඉතින් මං කිව්වා මෙහෙමයි රෑ උනේ කියලා තේරුම් කරා. කොහොම හරි ඊට පස්සේ නම් මේගොල්ලොන්ටත් සිටුේෂන් එක තේරෙන්න ඇති. ඊළඟට උනේ ඊට පස්සේ මට කිව්වා මෙහෙමයි අනිවාර්යෙන්ම හෙට එවනවා එක්කෙනෙක් ඔයාලගේ වාහනේ බලලා රිපෝට් එකක් දෙනවා. ඊට පස්සේ එයා කිව්වේ වාහනේ බලලා ඊට සැක කටයුතු ඉන්නවද කියලාත් ඇහුවා. මේ මොකක්ද කන්නන ගොඩකුත් කිව්වා. මේ ඊට පස්සේ ඔය හෙට කියන එක එනකල් මම දවස් කීපයක් හිටියා බලාගෙන. හරිද? දවස් කීපයක් හිටියා බලාගෙන ඊට පස්සේ මට ඇත්තටම ඒ දවස්සෙද්දි මට යන්න වාහනයක් තිබුණේ. මම බස් එකේ තමයි ගාම් බිමන්ට ගියා. අනිත් එක ආර්ථික පැත්තෙන් ටිකක් වැටිලා හිටියේ. මොකද ට්‍රීවිල් එක ගන්න අතේ තිබ්බ සල්ලි කියන්නේ වෙන මම වාහනයක් ගන්න තමයි සල්ලි හදාගත්තේ. හදාගත්තට ඒ සල්ලි තමයි ට්‍රීවිල් එකක් ගන්න යෙදුවේ. ඊට පස්සේ කොහොමත් සම්පූර්ණ මුදලම වියදම් කරලා තිබ්බේ. ඒකින්ද අතේ සල්ලි තිබ්බේ නැහැ. ඒකත් කියන්න ඕනේ. ඊට පස්සේ තව ප්‍රයිවට් ප්‍රශ්න කීපෙකුත් තිබ්බා. ඒවත් එක්ක ටිකක් හිර වෙලා හිටියේ. ඒක නිසා ඊට පස්සේ ආයෙමත් පොලිසියට ගියා. පොලිසියට කතා කරා. පොලිසියට ගියා. කොහොම හරි 12 වෙනිදා තමයි ඔය අනතුරු උනේ. 12 වෙනිදා තමයි මං දැනුම් දුන්නේ. එතකොට 14 වෙනිදා තමයි ගිහිල්ලා එන්ට්‍රි එකක් දැම්මේ. එන්ට්‍රි එක කියන්නේ පැමිණිල්ලක් ලියන්න ඕනේ හරි මොකක් හරි නිකන් විස්තරය ලියන එකක් කරන්නේ මගෙන්. අහගෙන ඊට පස්සේ ඒකත් කරලා ඉවරලා ඊට පස්සේ කොහොම හරි 27 වෙනිදා ආවා පොලිසිය. ඒත් මම 26 වෙනිදා ගියාට පස්සේ 26 වෙනිදා ගිහිල්ලා කිව්වා ඊට පස්සේ වෙයි ටිකක් වයස ටිකක් වැඩි. නෑ 25 වෙනිදා පොලිසියෙන් අපේ ඒ කියන්නේ ගෙවල් කිට්ටුවම පැමිණිල්ලක් අහලා ගිහිල්ලා. ඒ කියන්නේ පැමිණිල්ලකට ඇවිල්ලා ගිහිල්ලා 25 වෙනිදා. ඊට මම 26 වෙනිදා ගියා. ඇයි මගේ කටේ යකෝ මාව එච්චර හල්ලාද කියලා මම බලන්න ගියා. ගියාට පස්සේ කිව්වා මොකක් හරි ඒගොල්ලෝ නිකන් කිව්වා මොන හරි දේවල් ටික මේ අර නිකන් නෝමලිම කියන දේවල් ටික කියනවා. ඉතින් කොහොම අපේ පැත්තට වැරද්ද දෙන විදිහට කතා කරන එක සීන් එකක් තියෙනවනේ. හරිද? ඊට පස්සේ මම ඇත්තටම අවංගවම හිතන් හිටියේ දැන් පොලිසියෙන් වැඩේ ඔච්චර දුරට මේ ගෙන්න ගන්න බැරිම තත්යකට આવොත් කොහොම හරි ණයක් වෙලා හරි මචං මේ වාහනයක් ලොකු ලොරියක් වගේ කතා කරගෙන ට්‍රීවිල් එකත් පටවගෙන ගෑරේජ් එකේ කණු හතරක් ගලවගෙන වහලෙත් ගලවගෙන ගෙනියනවා මචං පොලිසිය ළඟට. පොලිසිය ළඟට ගෙනිහිල්ලා එතන හිටවලා ඊට පස්සේ පෙන්නුනා මචං පොලිසියෙන් එළියට එක්කෙනෙක් එක්කන් ඇවිල්ලා මේ තියෙන්නේ මේව සීන් එකක් තමයි ඕනේ මේක ගැන වාර්තාවක් දෙන්න පුළුවන්ද කියලා වගේ දෙන්න තමයි මගේ ඔළුවේ තිබ්බේ අදහස. ඊට 27 වෙනිදා ඇත්තටම මේ ආව බලන්න. බලලා ඊට පස්සේ මට කිව්වා පහෝදාම එන්න කියලා. 27 වෙනිදා හරි 20 මට දින පොඩ්ඩක් දවසකින් එහෙම වෙන්න පුළුවන්. දවසක් වැඩි වෙන්න පුළුවන්, දවසක් අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ ගියාට පස්සේ ඇත්තටම කියන්න ඕනේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ අම්මගේ වයස වගේ. අපේ අම්මගේ වයස වගේ ටිකක් වයසින් වැඩි කෙනෙක් හිටියා. එයා නම් සුපිරි තැනදී සුපිරි කියන්න ඕනේ. එයා ගියපු ගමන් මම ඇහුවා මොකද්ද ප්‍රශ්නේ? කවද්ද උනේ? කවද්ද පැමිණිල්ල දැම්මේ? ඒ විස්තර ටික ඇහුවා.
ඊට පස්සේ එයා කිව්වා එයා තමයි දැනුවත් කරේ ඔයා පුතා අපරාධි මෙච්චර දවස් සිටියේ ඔයාට ඔය වැඩේට මේ පොලිස් වාර්තා මගුල් ඕනේ නැහැ කියලා. හරිද? ඉන්ෂුරන්ස් එකෙන් කිව්වෙත් පොලිසියේ වාර්තාවක් ඕනේ කියලා. හරිද? පොලිසියෙන්නුත් කිව්වේ පොලිසි වාර්තාවක් ඕනේ කියලා. මම මේකෙදි ඔයාලට පැහැදිලිව කියනවා. ගිනි ගත්තොත් ඔයාලට පොලිස් වාර්තාවක්, ඒ කියන්නේ පොලිසියෙන් ඇවිල්ලා වාර්තාවක් කරන එක ඒක වෙනයි. හැබැයි ඔයාලගේ ඉන්ෂුරන්ස් එක ක්ලේම් කරගන්න ඕනේ වෙන්නේ. ඔයා පැමිණිල්ල දානවනේ. ඔයා පස්සේ හරි ගිහිල්ලා පැමිණිල්ල දාන්න ඕනේ. ඉතින් මම දන්නේ එදා කොහොම හරි උන් එනවා ඒ කියන්නේ එයාලා එනවා කියලා ආපු නැති හින්දා මේ මම ගිහිල්ලා දැම්මනේ පැමිණිල්ල. ඒ පැමිණිල්ලේ කොපියක් විතරයි ඕනේ. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එකේ ක්ලේම් එක ගන්න ඒ කොපිය විතරයි ඕනේ පොලිසියෙන් කියලා. ඒක අපරාධය මම දන්නවනම් 14 වෙනිදා ඒ පොලිසියේ මිස් කිව්වා ඔයා 14 වෙනිදා දැම්මනම් ඔයාලට 15 වෙනිදා මේ වැඩේ කරගන්න තිබ්බා කියලා. අපරාධ ඉතින් එහෙම තමයි වෙන්නේ. ඊට පස්සේ කොහොම හරි ඒක දුන්නා 27 හරි 28 හරි. හරි. ඊට පස්සේ ගිහින් බාර දුන්නා ඉන්ෂුරන්ස් එක. හරි මචං දැන් ඔක්කොම වැඩ ටික ඉවරනේ. දැන් ඉන්ෂුරන්ස් එකෙන් තමයි වැඩේ වෙන්න ඕනේ. ඊට පස්සේ ඉන්ෂුරන්ස් එකට බාර දීලා කොහොම හරි බාර දීලා අපි ටයින මට ගානේම යනවා. මොකද මේක මතක් කර කියන කතාවක් හින්දා. මේක නිකන් මට සාරාංශ කරගෙන කියන එක නෙමෙයි නිකන් ඒ ඉන්ෂුරන්ස් එකේ දේවල් ටික ඒ විදිහට බාර දීලා ඉවරයි. ඊට පස්සේ කොටේෂන් එක බාර දුන්නා. ඊට පස්සේ ඉන්ෂුරන්ස් එකේ පරණ ආපු කෙනා කියපු දේවල් ටික බාර දුන්නා. ඒ ඔක්කොම බාර දීලා අපි ඉන්ෂුරන්ස් එක කෑගලට බාර දුන්නා. ඊට පස්සේ තමයි වැඩේ තියෙන්නේ. ඔන්න මචං මම දවස ගානේ කතා කරලා හරි වැඩේ ඉක්මන් කරගන්නවා කියලා ලොකු අරමුණකට ආවා. ඊට පස්සේ මම පහුවදා ඉඳන්ම ඉන්ෂුරන්ස් එකට කතා කරා. ඉන්ෂුරන්ස් එකට කතා කරාට පස්සේ කිව්වා දවස් දෙකක් යනකල් ඒගොල්ලෝ කිව්වා දවස් දෙකේම කිව්වේ කෑගල්ලෙන් ඩොකියුමන්ට් ටික හෙඩ් ඔෆිස් එකට එවලා නැහැ කියලා. ඊට පස්සේ මම කියන්නේ දැන් බැරි වෙලා හරි ඒගොල්ලෝ එහෙම කිව්වේ නැහැ. ඊට පස්සේ එහෙම නැත්තම් කෑගල්ලෙන් එහෙම කිව්වේ නැහැ කිව්වොත් මට පුළුවන් වොයිස් රෙකෝඩ් එක දාන්න. මොකද මගේ කෝල් රෙකෝඩ් වෙනවා ෆෝන් එකේ. මේ අනිත් දේ තමයි මේ ඊට පස්සේ දැන් කෑගල්ලට කතා කරාම කියනවා කෑගල්ලේ නෑ අපි යවලා තියෙන්නේ සෙන් වෙලා කියලාත් පෙන්නනවා. හැබැයි එයාලා ඉදන්නේ එහෙම කියන්නේ. හරිද? කොහොම හරි නිකන් හොරාගේ අම්මගෙන් පේනනවා වගේ මේක නිකන් අමාරු වැඩක් වුණා. ඒ කියන්නේ දැන් අර ගොල්ලෝ කියනවා ඒගොල්ලන්ට ඩොකියුමන්ට් ඇවිල්ලා නැහැ කියලා. මේගොල්ලෝ කියනවා යවුවා කියලා. ඊට පස්සේ දවස් දෙකක් එහෙම කිව්වා. ඊට පස්සේ දවස් දෙකක් කිව්වා මොකක් හරි ඔය කපන කොටන වැඩ ටික කරන්නේ. ඒ කරන්නේත් අර බලන්නගෙන එන කෙනාමයි ඒ කෙනා. ඒ ඉන්ෂුරන්ස් කම්පැනි නම් ඒකමයි කරන්නේ. එයාමයි කරන්නේ. එයාම තමයි ඉතින් එදා කිව්ව විදියට සෑහෙන ගොඩක් කපලා තිබ්බා. කොටේෂන් එක 1.73කට හදලා තිබ්බා. ඒක රුපියල් 90000කට විතර එනකල් 90000ටත් අඩුයිද මම වෙනකල් කපලා තිබ්බා. ඉතින් එච්චර ප්‍රමාණයක් කපනවා කියන්නේ නිකන් මේ වාහනේ භාගයක් විතර හදන්න නැතුව ඉන්නවා වගේ සීන් එකක් තමයි මේ වෙලා තිබ්බේ. ඒ කියන්නේ ෆුල් ඉන්ෂුරන්ස් කියවට භාගයක් විතර තමයි මම හිතන්නේ ඒක. ඒ කියන්නේ ෆුල් කියලා අපිට නිකන් රවට්ටලා කිව්වට ඒක නිකන් ප්‍රොමෝෂන් වචනයක් වගේ කියලා අපි හිතා ගන්න ඕනේ. නිකන් අර අපිට දැන් ඔය කියන්නේ බං මේ අන්ලිමිටඩ් data කියලා unlimited YouTube unlimited කියලා GB 10යි. GB 10 වෙන්නාම අපිට මැසේජ් එකක් එන්නේ උඹේ GB 10 ඉවරයි. උඹ ඕන්නම් ආයෙ එකක් දාගනින් කියලා. එහෙම සීන් එකක් තමයි මචං ඒ කියන්නේ. ඒත් ඉතින් කොහොම හරි ඔය කතන්දරත් එක්ක දැන් ඉන්ෂුරන්ස් එක කොහොම හරි ඉන්ෂුරන්ස් එකෙන් වැඩේ හැබැයි මේ ඉන්ෂුරන්ස් එකේ එක කෙනෙක් කිව්වා වගේ වැඩේ දවසින් කරලා දෙනවා කියලා. දවස් දෙකකින් කරලා දෙනවා කියලා. හැබැයි ඇත්තම කතන්දරේ කිව්වොත් ඉන්ෂුරන්ස් වැඩේට ගියා සතියකට වැඩි සතිය දෙකක් විතර ගියා. මොකද මේ ඊට පස්සේ කියනවා අරයා මාක් කරපු එකක් එවලා නැල්ලු. ඊට පස්සේ ගෑරේජ් එකට ගිහිල්ලා මට ආය ෆොටෝ වගේක් අප්ලෝඩ් කරන්න කිව්වා. කොහොම හරි විස්තර ගොඩාක් එක්ක තමයි වැඩේ කරේ. ඊට පස්සේ ඒ කොටේෂන් එක ගත්ත තැන කෙනාට ප්‍රශ්නයක් වුණා. කියන්නේ මම නිකන් දැන් කොටේෂන් එකේ ගණන් දාලා තියෙනවනේ. දැන් කොටේෂන් එකේ දාලා තියෙන ගාන ද කෙනේ මං ඇහුවා. දැන් ඊට පස්සේ ඒ පස්සේ කොටේෂන් එකේ දාලා තියෙන ගානට වඩා වැඩියෙන් ගානක් මේකට යනවා කියලා කිව්වා. ඒ කියන්නේ 1.73ක් දාලා තිබ්බ දැන් මේගොල්ලෝ දාලා තිබ්බ සම්පූර්ණ බක්කිය පේන්ට් කරන්න 35000. 30000 දාලා ඊට පස්සේ මම මේ ආයෙ ඔය නිකන් කතා බහ කරන වෙලාව ගැහුවා මේ බක්කිය මේ සම්පූර්ණ පේන්ට් කරන එක කර හැකි නේද කීයක් විතර ඇයිද කියලා. ඊට පස්සේ 35000යි කිව්වා. ඊට පස්සේ යටත් මොකද්ද කරනවා කියලා 40යි කිව්වා. ඒ කියන්නේ මචං එතකොට දැන්
කොටේෂන් එකට දාන ගාන වෙන්න එපා. හරිනම් හරි ගාන. එහෙම නැත්නම් ඊට අඩු ගානක් ගන්න ඕනේ. හරිද? ඊට ඔහොම ප්‍රශ්නයක් වුණා. කොහොම හරි ඒ ගෑරේජ් එකේ මට ගෙනල්ලා අර ආයෙමත් අර අතනින්ම හදන්න ඕනේ. ඒ ගෑරේජ් එකේ එක්කෙනාට පොඩ්ඩක් අවුල් ගියා මං ගණන් අහන එක. ඒ කියන්නේ දැන් හිතහන්කෝ දැන් මේ ඒ කියන්නේ එක එක ගෑරේජ් වල තියෙන පොඩි පොඩි අවුල් වන්. ඒ කියන්නේ ගෑරේජ් එකක් කරද්දි මන් නම් දන්නේ නැහැ එහෙම මිනිස්සු කරන්න කියලා. ඒ කියන්නේ දැන් ඒ ගෑරේජ් එකේ තියෙන ප්‍රශ්නේ තමයි මොකක්ද දන්නවද? ඒ ගෑරේජ් එකේ මචං ගාණක් අහන්න බෑ. දැන් හිතපන්කෝ දැන් අපි යනවා කඩේකට. කඩේකට යනවා පාන් ගෙඩියක් ගන්න. පාන් ගෙඩියක් ගන්න ගිහිල්ලා මචං පාන් කීයද කියලා අහනවා කියහන්. මේ ගණන් අහගෙන ඉන්න බෑ. පාන් ගෙඩිය අරන් මේ ඔයා යන්න. ඔයා ගිහලා වෙන කොහෙන් හරි පාන් ගන්න. කියලා එහෙම කියන්නේ නෑනේ. සාමාන්‍යයෙන් හිතහන්කෝ මචං කස්ටමර් කෙනෙක්ට එහෙම කියන්නේ නෑනේ. කස්ටමර්ට තව මොකක් හරි ඩිස්කවුන්ට් එකක් හරි දාලා මචං කස්ටමර් දිගින් දිගටම ගෙන්න ගන්න try එක දෙන්නේ. දැන් ඒත් මේ ගෑරේජ් එකේ උනේ මං ඇහුවා මේ දැන්. හරි දැන් තට්ටුව පේන්ට් කරනවනේ. තට්ටුවට යටින් අර මේ තියෙන චැසිය පේන්ට් කරන්න කීයක් විතර ඇයිද? ඊට පස්සේ මම නම ගම කියන්නේ නැහැ. හරිද? ඒ ගෑරේජ් ඉතින් හැදිලා තියෙන විදිහ ඊට පොරට මල බැනලා මෙමය ඒවා ගණන් අහනවා වැඩි මෙමය අයියවා ගණන් අහන්නේ ඉන්ජින් ගාලා කොහොම හරි කොහොමයි ලොක් ගානකට විද්දා කොහොම හරි ඉන්ෂුරන්ස් එකෙන් හම්බෙච්ච ගාන ඇත්තම මේ විස්තරේ මම කියන්නම් මේ වාහන හදන අයට අනම්මනම් කට්ටියට මම දැනගන්න කියන්නේ ඉන්ෂුරන්ස් එකෙන් හම්බෙච්ච ගාන මම හිතන්නේ ඒගොල්ලෝ දැනගන්නවා කොටේෂන් එක ගන්න අය එතකොට හැමෝම හරිද එතකොට ගොඩක් දුරට ඒ ගාන නෙමෙයි ඒගොල්ලෝ ටාගට් කරන්නේ ඒගොල්ලෝ ටාගට් කරන්නේ ඒ ගාන වගේ ඩබල් ඇත්තටම මම මේ ට්‍රිවිල් එක ගත්ත දැන කෙනා අපරාධ මට යාව පොඩ පස්සේ තමයි මීටර උනේ එයාට මම මේ විස්තරේ කිව්වේ ඔය ඔක්කොම සිද්ධාන්ත ඉවරුනාට පස්සේ ඒ කිව්වට පස්සේ එයා කිව්වා මල්ලි මෙහෙමයි මම විකුණු ට්‍රිවිල් එකක් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නැහැ කියලා මේ එහෙම වෙලා නැහැ කියලා එයා කිව්වා එයා ගානේ තනි එයාගේ වියදමෙන් එයා ටෙන්ට් එක ගහලා දෙන්නම් කියලා. එදා මචං එයා වචනයක් දුන්නා මම මේ යටින් නම්බර් එකක් දාන්නම් ගලගෙදර ප්ලේස් එක. එයා වාහන ගෙනල්ලා පොඩ්ඩක් ඩිසයිඩ් කරලා විකුණන එක කරන්නේ. එයා වචනේ දුන්නා මචං වචනේම. හරිද? එයා මට කිව්වා සමහරවිට මේ ට්‍රිවිල් එක සම්පූර්ණ කොට දාගන්න පේන්ට් එක කරගන්න තිබ්බා කියලා රුපියල් 15000කට. එයා කරලා දෙන්න තිබ්බා කිව්වා. එයාගේ වචන මං සෑහෙන විශ්වාස කරනවා. හරිද? ටෙන්ට් එක ගහලා දෙනවා කියලා කිව්වා මචං. සුපිරියට ගහලා දුන්නා. ඒ කියන්නේ සුපිරියට කියන්නේ ඇතිනේ බං නිකන් ටෙන්ට් එක ගහලා දුන්නා කියන්නේ වීදුරුව දාලා ටෙන්ට් එක ගහලා දුන්නා කියන්නේ නිකන්. මං කියන්නේ හරි එයාලා ලාභයක් තියාගන්න ඉතින් වාහනේ විකුණුවා. ඒත් ඉතින් ඒ ලාභය සම්පූර්ණ මේ වගේ දෙයකට කීයක් හරි අයින් කරනවා කියන්නේ ඒක මචං. මාර ලොකු දෙයක් නේ. කොහොම හරි ඕක තමයි සිද්ධිය. දැන් උතනින් එහාට තව කියන්න ගියොත් එහෙම මේක නිකන් නරක නරක වීඩියෝ එකක් වෙනවා. කවන්නේ තව ටිකක් කියන්නම්කෝ. ඊට පස්සේ අන්තිමේදී දැන් ඔය මේ ගිනි ගන්න වෙලාවේදී එතන හිටපු පුද්ගලයා ඉන්නේ. පුද්ගලයා කියලා හරි කියන්න. ඊට පස්සේ ඒ පුද්ගලයා ඇත්තටම මෙහෙම කරලා දෙන්න කියලා කිව්වට ඊට පස්සේ පේන්ට් එක ගහලා දෙන්නම් කියලා කිව්වා නිකන්. එයාගේ යාළුවෙක් ඉන්නවා නිකන් ගහලා දෙන්න බඩු ගෑන් දෙන්න කිව්වා. මං කොහොම හරි සල්ලි වේදම් කරා බඩු ගේන්න. මම කලින් වීඩියෝ එකත් ඇති මම බඩු ගේන්න යනවා. සල්ලි වේදම් කරලා කොහොම හරි ඉතුරු වෙලා තිබ්බ 8000ක් විතර. ඒ වෙලාවේදී කිව්වා අදාළ නැහැ. මේ හැම එකටම සල්ලි ඕනේ. සල්ලි දෙනකල් වාහනේ හදන්නේ නැහැ කියලා. නේ අපි ඒක එතනින් තියමු. ඒ කියන්නේ අපි ඒක එහෙම නවත්තමු. මොකද එච්චරම තමයි. එපමණම තමයි ඉතින් අය දෙයක් නෑ ඉතින්. කොහොමද කියන්න තියෙන්නේ මේකයි. ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ මම දන්නවා මේ කෑගල්ලාවට කට්ටිය නෙමෙයි. කෑගල්ලාවට කට්ටිය අඩුයි. ගොඩක් දුරට වෙන පැතිවල කට්ටිය තමයි කමෙන්ට් එකෙන් ගොඩක් දාලා තියෙන්නේ. ඉතින් ඔයාලා වාහනයක් හදනකොට නේව නැත්නම් මම කියන මෙහෙම වාහනයකට ඔයාගේ වාහනයකට මොකක් හරි අලාභහානියක් කවුරු හරි අතින් වුණොත් ඒ වෙලාවේ කියන වචනේ 7-5කට ෂුවර් කරන්න එපා. අනිත් එක තමයි විශේෂයෙන්ම ගෑරේජ් වල අය
මම දන්නේ හොඳ අය ඉන්න හොඳ අය මට හම්බෙලා තියෙනවා දෙන්නෙක් විතර. දෙන්නෙක් තුන් දෙනෙක් හම්බෙලා ඉන්නවා. ඒ අරුණාම නම් ගෑරේජ් වල අය ගොඩක් දුරට බලන්නේ ඒ වෙලාවේ කොහොම හරි මැච් එකක් ගාලා සල්ලි කඩා ගන්න. ඒක මෙහෙමයි. මේ දැන් ඔය මං ඔය කියන පුද්ගලයා වුණත් ඉස්සර ගෑරේජ් කරන්න පටන් ගත්ත කාලේ ඇත්තටම ලෙඩේ හෙව්වා මචං. ලෙඩේ හොයලා ලෙඩේට බෙහෙත් කරා. එහෙම තමයි කරේ. හැබැයි දැන් එහෙම නැහැ. දැන් කිලින්ම ගෙදරට ගියපු ගමන් බෙහෙත් ටික දෙනවා. ලෙඩ දන්නෙත් නැහැ බෙහෙත් ටික දීලා ඉවරයි. හරිද? ඒ වගේ තමයි ටක් ටක් ගාලා එහෙම පාස් දැම්මා, බිල දැම්මා. ඒක තමයි දැන් තියෙන එයාගේ තියරි. ඉතින් ඒවා ඉතින් එයාලා අරන් යයි. කොහොමද බලමු ඉතින් ඔහොම දේවල් කරන මිනිස්සු ඔහොම දේවල් කරයි. හැබැයි ඒගොල්ලොන්ට මේ වරදින හැම වාරයක් ගානෙම මේක මතක් වෙයි මචං. ඒ කියන්නේ මේ වගේ දෙයක් මේ වගේ දෙයක් කියලා ඒ කියන්නේ ටෙන්ට් එක ගහපු මනුස්සයා ඒක මචං මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මට අමතක වෙන්නේ නැහැ. එයාටත් ඒක අමතක වෙන්නේ. එයාට හරියන වාරයක් ගන්න ඒක මතක් යා අරෝට මං අර ගහලා දුන්නා ටෙන්ට් එක කියලා මතක් වෙනවා. ඒකෙම අනිත් පැත්ත තමයි මනුස්සෙට වරදින පාරයක් ගානේ මචං මතක් වෙනවා කරපු නරක දේවල්. හරිද? ඒ වගේ ඉතින් මතක් වෙන්න එක ඉතුරු කරමු. හරි. එහෙනම් ඔන්න ඕක තමයි සිද්ධිය. මම ඔයාලට අර ටික විශේෂයෙන්ම මතක් කරේ පොලිසිය සම්බන්ධ දේවල් ටිකයි ඉන්ෂුරන්ස් එක සම්බන්ධ දේවල් ටිකයි ඒ සිස්ටම් එක වෙන විදියයි. ඔයාලා අනිවාර්යෙන් ඒක මේ වීඩියෝ එකේ ඒ ටික විතරක් හරි බලන්න. මම ඒක බලන්න ටයිම් ලැප් මේකක් දාන්න. මොකද්ද මොන්ද ඒක නමත් මතක නැහැ. හරි. ඒකක් දාන්න බලන්න. ඒක මතක තියාගන්න. ඒ කියන්නේ ඔයාගේ යාළුවෙක්ගේ හරි ඔයාගේ ගමේ හරි කාගේ හරි ඔයා දකින්න තැනක හරි වාහනයක් ගිනි ගත්තොත් මොකක්ද යන ක්‍රමය කියලා. අංකයකටම ඉන්ෂුරන්ස් එකට කතා කරා, ඉන්ෂුරන්ස් එකට කතා කරලා පොලිසියට කතා කරා. පොලිසියට එක කෝල් එකක් ගන්න එපා. ඒ වෙලේ පුළුවන් නම් කෝල් දෙක තුනක් විතර හරි අරගෙන බලන්න ගෙන්න ගන්න පුළුවන්ද කියලා. බැරි වුණොත් නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් අපි ගිහිල්ලා එහෙමත් පුළුවන් නම් අරගෙන එන්න වාහනයක දාගෙන එහෙමත් කරන්න බලන්න. එහෙම එන්න ඕනේද දන්නේ නැහැ මම ඇත්තටම. එහෙම එන්න ඕනද නැද්ද කියලා මම දන්නේ නැහැ. මගේ ආවේ නැහැ කොහොම හරි. එහෙම පාර හැම ආගත්තා. කොහොම හරි ඊට පස්සේ පහුවදාම යන්න. පහුවදාම ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න. පැමිණිල්ලක් දාලා එදාම ලියුමක් ලියලා දෙන්න. පැමිණිලි කොපිය ඉල්ල ගන්න. පැමිණිලි කොපිය ඉල්ලගෙන ලියුම දීලා ඊට පහුවදා ගිහිල්ලා පැමිණිලි කොපිය ගන්න. පැමිණිලි කොපිය අරගෙන ඒ දෙකයි කොටේෂන් එක පුළුවන් නම් ඉන්ෂුරන්ස් එකෙන් බලන්න කෙනා කියන්නේ නැති ඉන්ෂුරන්ස් මේ ගෑරේජ් එකට දාලා කොටේෂන් එක ගන්න බලන්න. එහෙම වුණොත් අරයට යන කමිෂන් එක අපිට ගන්න මොකක් හරි ක්‍රමයක් ඇති. පුළුවන් නම් ඒ බලන්න එන කෙනාව ෂේප්මන්ට් එකේ තියාගෙන එයාට ජරාවක් දෙන්න. ජරාව ඉල්ලනවා. අපිට තේරෙන්නේ නැහැ ඉල්ලුවට. හරිද? ඒකින්ද ඉල්ලුවට තේරෙන්නේ නැහැ. ඒකින්ද එහෙම කරන්න බලන්න. එහෙම කරගත්තොත් ඔයාලට පුළුවන් වාහනේ ඉක්මනට හදා ගන්න පුළුවන්. ඉන්ෂුරන්ස් ඉක්මනට පාස් කරගන්න පුළුවන්. ඉන්ෂුරන්ස් එකේ ඩොකියුමන්ට් ටික දැන් ඔයාලට කියනවනේ අපි අදාළ බ්‍රාන්ච් එකට දුන්නාම ඇති කියලා. අදාළ බ්‍රාන්ච් එකට දීලා හෙඩ් ඔෆිස් එකට කතා කර කරාන්න ඔයාලට ඩොකියුමන්ට් ටික ආවද මොකද පරක්කු වෙලා තියෙන්නේ කියලා හැම වෙලේම අහන්න. කවුරු හරි කෙනෙක් ළඟ හිර වෙලා කියලා කිව්වොත් ඒ කෙනා ගැන ආයෙ හොට්ලයින් එකට කියලා කියන්න මෙයා ළඟ හිර වෙලා තියෙනවා ඒක ටක් ගාලා බලලා දෙන්න. එහෙම කියලා මං කියන්නේ ඔයාලට දවසට එක කෝල් එක ගානේ ගන්න වෙනවා. සති දෙකක් විතර ගන්න වෙනවා ඉන්ෂුරන්ස් එක පාස් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ටක් ගාලා වැඩේ කරගන්න. හරි ඔය ටික එහෙනම් අපි ගියා. bye. subscribe කරලා දාලා like එකක් දාලා comment එකක් දාන්න කැමති නම් විතරක්. අකමැති නම් අන් like එකක් දානවා නම් දාන්න. නැත්තම් අවුලක් නැහැ. අපි